නාලන්දා විද්‍යාලීය සියවස් පූර්ණය නිමිත්තෙන් ඉදිකෙරනු ලැබූ නවෝත්පාදන ගොඩනැගිල්ලේ ධර්මා ගුණසිංහ මන්දිරයේ පළමු අධ්‍යයන විවෘත කිරීම අද උදෑසන අගමැති හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මිලියන 600කින් මෙම ගොඩනැගිල්ලේ සියලු වැඩ කටයුතු නිමා කිරීමට කටයුතු යොදා ඇති අතර පළමු අධ්‍යයනයේ වැඩ අවසන් කිරීම සඳහා මිලියන 300ක් වියදම් වී ඇති බවයි ඔවුන් කියා සිටියේ. මෙම අවස්ථාව සඳහා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුර අබේසිංහ, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආදී නාලන්දීයන් සහ සම්භාවනීය පිරිසක් සහභාගී වී සිටියා. ආගමැතිවරියද මෙහිදී අදහස් දැක්වුවා. නාලන්දා විද්‍යාලයේ වසර සම්පූර්ණ කිරීම නිමිත්තෙන් මේ ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘතිය ඒක දකින්න ලැබීමත් ඒක විවෘත කිරීමට සහභාගී වීම ගැනත් මම බොහොම සතුටු වෙනවා. ඒක මම හිතන්නේ අපේ රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියත් එක්ක හොඳටම ගැලපෙන ව්‍යාපෘතියක්. ඉතින් ඒ නිසා ඒක මෙතන ඒ අවස්ථාවට සම්බන්ධ වීම ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා. අවුරුදු 100කට ඉස්සෙල්ලා නාලන්ද විද්‍යාලය ආරම්භ වුණේ රටේ පරිවර්තනීය මොහොතක. ඒ පරිවර්තනීය මොහොතකට මේ රටට අවශ්‍ය වන ඒ නායකත්වය බිහි කිරීම වෙනුවෙන් තමයි නාලන්දාව පටන් ගත්තේ. මටත් චූටි සම්බන්ධයක් තියෙනවා නාලන්ද විදුහලත් එක්ක. මගේ මාමලා 3 දෙනෙක්ම ඉගෙන ගත්තේ මේ පාසලේ, මේ ඉස්කෝලේ. ඉතින් මටත් පොඩි අයිතියක් තියාගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා නාලන්දා අවුරුදු 100කට ඉස්සෙල්ලා ඒ පරිවර්තනීය ගමනට සම්බන්ධ වුණා. දැන් අවුරුදු 100කට පස්සේ අපේ රට නැවත වතාවක් පරිවර්තනීය මොහොතකට මුහුණ දෙන්නේ. We are once again at another transformative moment in our country's history, and once again I think Nalanda College is stepping up to take the lead, to produce the kinds of leaders who can be part of that transformative moment. And this is what is singularly important about what you are initiating today. In the interest of time, I'm going to speak a little bit. Because of the importance of this occasion, I want to stress the importance of what you are doing actually and what you're starting today. We are at a very critical moment in our world history where it is becoming almost impossible to predict what the world will look like in 5 years, in 10 years' time. The way in which technology is moving, the way in which technology is changing is almost impossible for us to anticipate or predict or to plan for. This is one of the biggest challenges that we all face.